සවන් දෙනවද ගරු මන්ත්‍රීතුමා? මේක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. නිසා සභාව පවත්වාගෙන යන්න ඉඩ දෙන්න ඕන. නිසා ඔබතුමාට අවස්ථාව දුන්නා. ඔබතුමාගේ මම ඉල්ලා සිටින මගේ කතාවට නම් බාධා කරන්න දෙන්න එපා කියලා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතාවට බාධා කරන්න එපා. මම ගරු සභාපතිතුමනි සභාව අවසරද පැයක් හරි කතා කරනවා මේ බාධා කිරීම කළොත්. කරුණාකරලා අවසර දෙන්න. ගරු අර්ජුන මන්ත්‍රීතුමා ඇමතුමාට කතාව කරගෙන යන්න ඉඩ දෙන්න. බාධා කරන්න එපා. එතන යම්කිසි පිළිවෙලකට වැඩ කරන්න. ඔය පොයින්ට් එක ඉදිරිපත් කරන්න. සජීව විකාශය අත්හිටවන්න කියලා ඔබතුමාලා තීන්දුවක් ගන්න. හරිද? ඕන එතුමාගේ වරප්‍රසාද ප්‍රශ්න 3ක් අද කතා කරලා තියෙනවා කියලා වරප්‍රසාද කමිටුවේ මෙතන අදාළ කමිටු සමාජිකයෝ කිව්වා. මෙතුමා උත්සාහ කරනවා මෙතුමා දෙමළ නිසා අපි කිසිම අසාධාරණයි. මේක සම්පූර්ණ බොරු. නිසා කරුණාකරලා මගේ අවස්ථාව මට දෙන්න නැත්නම් ඔබතුමා මොකක් හරි නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද්ද මේ? ගරු අර්ජුන මන්ත්‍රීතුමා සවන් දෙනවද ගරු මන්ත්‍රීතුමා? මේක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. නිසා සභාව පවත්වාගෙන යන්න ඉඩ දෙන්න ඕන. නිසා ඔබතුමාට අවස්ථාව දුන්නා. මේක ඔබතුමාට අවස්ථාව දුන්නා. ඒ නිසා මම කියන්න කැමතියි. ඒ නිසා මම කියන්න කැමතියි අපි පැහැදිලිවම ඔබතුමාට කියන්න කැමතියි මට මේක බාධා කරන්න බැහැ කියන පොයින්ට් එක ගරු අර්ජුන මන්ත්‍රීතුමා 38 පිටුවේ ස්ථාවර නියෝග 77 යම් මන්ත්‍රීවරයෙකු මූලාසනයේ අධිකාරිය නොතෙකීම හෝ නිරන්තරයෙන්ම හිතමතාම හෝ අන්‍යාකාරයෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවට බාධා කිරීම මගින් පාර්ලිමේන්තුවේ රීති අනිසි ලෙස භාවිතා කිරීමේ වරද කරනු ලැබූ විගසම කතානායකවරයා විසින් එම මන්ත්‍රීවරයා නම් කරනු ලැබූ කවර හෝ අවස්ථාවකදී එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය අත්හිටු ලැබිය යුත්තේය යනුවෙන් කරලද යෝජනාවක් මත කිසි සංශෝධනයකට කල් තැබීමකට හෝ විවාදයකට ඉඩ ලබා නොදී පළවෙනි අවස්ථාවේදී පුළුවන් සති දෙකකට. ඒ නිසා ඔබතුමා අසුන් ගන්න සභානායකතුමාට අවස්ථාව දෙන්න. ඔබතුමාට අවසාන නිවේදනය ඔබතුමාට මේ සභාව මෙහෙවන්න දෙන්න බෑ එහෙම. ගරු සභාවට අවස්ථාව දෙන්න ඕන. පොයින්ට් ඔෆ් ඕඩරේට අවස්ථාව දුන්නා ඔබතුමාට. ඒ සඳහා අවස්ථාව දීලා තියෙනවා. කරුණාකර ඉඳ ගන්න. කරුණාකර ඉඳ ගන්න ඕන. සභාව අවසන් කිරීමට තව මිනිත්තු 5යි තිබෙන්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා අසුන් ගන්න සභානායකතුමාට අවස්ථාව දෙනවා. ඔබතුමාට අවස්ථාව දුන්නා. එපමණයි ඇමතුමාට අවස්ථාව. ගරු සභාපතිතුමනි අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ රූලින් එක ක්‍රියාත්මක කරන්න කියලා. මොකද මේ පිස්සුවක් නෙමෙයි. මොකද්ද මේ? පිස්සු මඩුවක් නෙමෙයි මේක. මොකක්ද මේ? ගරු සභාපතිතුමනි ගරු අර්ජුන මන්ත්‍රීතුමා ඔබතුමා අසුන් ගන්න ඔබතුමාට අවස්ථාව දුන්නා. පොයින්ට් ඔෆ් ඕඩරේට අවස්ථාව දුන්නා. එපමණයි. තවත් වෙලාව දෙන්න බෑ. සභාව අවසන් කරන්න ඕන. සභානායකතුමා සභානායකතුමාට අවස්ථාව දෙනවා අවසන් වතාවට. ගරු අර්ජුන මන්ත්‍රීතුමා ගරු සභාපතිතුමනි මට කතා කරන්න තියෙන අයිතිය ලකලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒකට බාධා කරනවා නම් ඒක බාධා නතර කරන්න ඔබතුමාගේ වගකීම. මොකද මට නියමිත කාලේ මම කතා කරා. මට කතා කරන්න බැරි කරන එක අසාධාරණයි. මම මගේ පක්ෂය වෙනුවෙන් පිළිතුරු ගරු අර්ජුන මන්ත්‍රීතුමා
සවන් දෙන්න මූලාසනයට මේ පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන්න ඕන. ඔබතුමාට ස්ථාවර නියෝග අනුව අවස්ථාව දුන්න ප්‍රශ්නයක් අහන්න සභානායකතුමා එකට අදාළ පිළිතුරු ලබා දෙමින් තියෙනවා. ඔබතුමාට එතනින් ඊට පස්සේ නැවත සභාවට මැදිහත් වෙන්න බෑ. ඒ කතාවට බාධා කරන්න බෑ. ඒ නිසා අර්ජුනා මන්ත්‍රීතුමා අසුන් ගන්න. එහෙම නැතිනම් අපට සිදු වෙනවා එකට දාලා ක්‍රියාමාර්ග ගන්න. ඔබතුමා අසුන් ගන්න. සභානායකතුමාට අවස්ථාව අවසන් වතාවට සභාව වැඩ කටයුතු අවසන් කරන තෙක් වෙලාව ලබා ගැනීමට එකඟයිද? ආයි නෑ ගරු සභාපතිතුමනි මූලාසනයේ ගතපු තීන්දුව නියෝග ක්‍රියාත්මක කරන්න. මූලාසනයේ ගතපු තීන්දුව නියෝගය දුන්නා. ගරු සභාපතිතුමනි මේක එක පළවෙනි අවස්ථාව නෙමෙයි කරුණා කරලා ඔබතුමාගේ නියෝගය ක්‍රියාත්මක කරන්න අපි ඉල්ලා සිටිනවා. මොකක්ද මේ? මේකේ සීමාවක් තියෙන්න ඕන. හැමදාම පොයින්ට් ඔෆ් ඕඩර් එකේ හැත්තනමේ එක ප්‍රකාරව නියෝගය ක්‍රියාත්මක කරන ලෙස වේත්‍රධාරීතුමාට අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. කතා කරා. මේක කියවන්න ඕනද? මේක කියවන්න ඕනද? 79 79 බරපතල ලෙස විනය විරෝධී හැසිරෙන මන්ත්‍රීවරයෙකුට එදින රැස්වීමේ ඉතිරි කොටස අවසන් වන තෙක් පාර්ලිමේන්තුවෙන් වහාම ඉවත් වන ලෙස කතානායකවරයා විසින් නියෝග කරන ලැබිය යුතු අතර සිය නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියම කරනු ලැබිය හැකිය. වේත්‍රධාරියා විසින් එම නියෝගයේ ක්‍රියාවේ යෙදවීම සඳහා කටයුතු කළ යුත්තේය. ගරු මන්ත්‍රීතුමා අසුන් ගන්න සභානායකතුමාට අවස්ථාව. ගරු සභාපතිතුමනි මම කියන්න කැමති අපි විධායක ජනාධිපති බලයකුයි 3/2 බලයකුයි දැන් ප්‍රාදේශ සභා 341කින් 179ක බලය තිබෙන පක්ෂයක්. හරිද? එහෙම තියාගෙන ඒ වගේම රටේ වෘත්තීය සමිති බලය, රටේ ගම්වල බලය, ඒව ඔක්කොම තියාගෙන තමයි මෙතන බොහොම නිහතමානීව කටයුතු කරන්නේ. ඒ නිසා කරුණාකරලා තව මෙතන අපිට ඇතිතරම් එතුමාගේ පැත්තෙන් ඇතිතරම් බාධා කරා. එතුමා ඔය කියන කතාව ගත්තත් සස්තිකාරුලිංගම් කියලා කියන්නේ අපේ පක්ෂයේ නෙමෙයි, අපේ පක්ෂයට විරුද්ධව දේශපාලන කටයුතු කරන සමාජ ක්‍රියා කරන නැත්නම් නීතිඥවරියක්. තුමියට අදාළව තාම නරක විදියට මඩ ප්‍රචාර ගැහිම සම්බන්ධව ගරු අගමැතිතුමියට වාර්තා කරලා තිබුණා. මම ඒක තමයි මෙතන ඉදිරිපත් කළේ. ඒක බලන්න බෑ මිනිස්සෙක්. එතකොට ඒ සම්බන්ධව එතුමා ඉදිරිපත් කරපු ඒ සහ අනිත් ඒවා සම්බන්ධ එතුමා හැම වෙලාවෙම මොකද කරන්නේ? අර ඊටාම ජරා විදියට දෙමළ ජාතිවාදී පැත්ත මතු කරමින් මෙතන කටයුතු කරා. ඔබතුමා දැක්ක කොහොමද එතුමා මුස්ලිම් ජනතාවට ඉස්ලාම ආගමට නිග්‍රහ කරේ කියලා? ඔබතුමා දන්න එතුමාගේ කතාවට වෙලා පළවෙනි එතුමාගේ පළවෙනි වරප්‍රසාද ප්‍රශ්නේ මොකක්ද? එතුමාට විපක්ෂෙන් වෙලාව දෙන්නේ නැහැ කියලා. විපක්ෂ නායකයාට ගැහුවා කියලා. එතුමාට විපක්ෂ නායකයාට එන්න දෙන්නේ නැහැ කියලා තමයි ලියුම තිබුණේ වේතදාරීට. අපි ඒ වෙලාවේදී පෙනී සිටියා. අපි තමයි කිව්වේ එතුමාට වෙලාවක් දෙන්න කියලා. අපිට කිසිම අගතිගාමී හැඟීමක් නැහැ මේ කිසිම පත්වලාප මන්ත්‍රීවරයෙක් ගැන. එතුමාගේ වරප්‍රසාද ප්‍රශ්න 3ක් වරප්‍රසාද කමිටුවේ කතා කරලා තියෙන මොනවද ඒවා තියෙන්නේ? පොලිස් නියම මහතුරුන්ට රණ්ඩු වෙච්ච ඒවා, මාර්ග නීති කඩපුවා, විපක්ෂ නායක කාර්යාලේ රණ්ඩු වෙච්ච ඒවා. මම මොකද්ද කළේ තියෙන්නේ? මම මොකොත් එතුමාට කළා නෑ. එතුමා ගරු මන්ත්‍රීතුමියකට, ගරු නීතිඥතුමියකට
කැත විදියට කතා කරපගෙන අගමැතිතුමියටත් ආපු අපිටත් ආපු රට දකපු දෙයක් අපි කිව්වේ. ඒකත් වරප්‍රසාද කමිටුවට මං හිතන්නේ මේ ලියුම දීලා තියෙනවා ඉදිරිපත් කරයි. ඒ නිසා මම කියන්න හදන්නේ දැන් ඒ නිසා අපි අපේ නිහතමානීත්වය පාවිච්චි කරන්නේ නැහැ ජනතාවත් අපිට බයිනවා. අපේ තියෙන බලය. ඒ නිසා කරුණා කරලා අපි කියන්න කැමති ඔබතුමාට ස්තුතිවන්ත වෙන ඔබතුමා පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකලා අපිට කතා කරන්න දීම ගැන. නිසා ගරු සභාපතිතුමනි දැන් චාමර මන්ත්‍රීතුමා ඔබතුමාට සහයෝගය දෙන්න මම වෙලාවත් වැඩිපුර දුන්නා. අතෙන් වෙලා වාඩිලා ඉන්න. ඔය නරක කට්ටිය ආශය කරන්න එපා. හරි. ඒ නිසා ගරු සභාපතිතුමනි ඔය දිස්ත්‍රික්කේ ප්‍රශ්න හරි. ගරු සභාපතිතුමනි ඒ නිසා මම කියන්න කැමති පළවෙනි කාරණේ දැන් මේ ඒ නිසා මම මුලින් කටුකහබාන කිව්වා සමා වෙන්න ඕන ජනතාවටත් මේ බලන ඊට පස්සේ අපි මැතිවරණ ගැන කියන්න කැමති. මැතිවරණ ඉස්සෙල්ලා මම කැමති තාම ඉක්මනින් කියන්න ප්‍රාදේශ සභා මැතිවරණය පිළිබඳව ඔබතුමා දන්නවා දැන් අද ගොඩක් අය කතා කරනවා එක තර්ක තියෙනවා. නමුත් මම හිතුවා මේ ඉලක්කම් ගත්තම ඉලක්කම් වලට දේශපාලනේ කවන්න පුළුවන්. නමුත් ඉලක්කම් වල දේශපාලනේ නැහැ. ඒ නිසා මම ඉතාම ඉක්මනින් කියන්න කැමති මේ පහුගිය අවුරුදු 15 ප්‍රාදේශ සභා ඡන්ද තිබුණේ 3යි. එක 2011 දෙක 2018 දෙක 3 2025. ඔබතුමා ගත්තොත් 2011 පොදු ජන එක්සත් පෙරමුණ ජනාධිපති ධූරයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තියෙනකොට එතුමලා 2011 ඡන්ද තිබුණා. එතුමලා ප්‍රාදේශ සභා 270ක් දින්නා. බලය පිහිටවල තියෙන කොමාරි මන්ත්‍රීතු 2611යි. 2018 වෙනකම් ඡන්දෙ තිබුණේ නැහැ 2015 16 දික් කර ගිහිලා අවුරුදු 7ක් පොදු ජන පෙරමුණ 2018 ඔය පෙබරවාරි විප්ලවයක් ගැන